කළුවට ඉඳලා සුදු උනේ කොහොමද? ඉතින් ඔයාලත් කැමතිනේ ඒ රහස දැනගන්න. ඉතින් දැනටමත් ගොඩක් දෙනෙක් ඒ රහස දන්නවා. ඉතින් දන්නේ නැති අයට තමයි මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කියන්න ඕනේ කළුවට හිටියා කිව්වට මම අර කට්ට කළුවට හිටපු කෙනෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් දැන් මේ තියෙන පාටට වඩා අඩුවෙන් හිටපු කෙනෙක්. ඉතින් මගේ ස්කින් කලර් එක මේ තත්ත්වයට හදාගන්න හේතුව ගොඩාක් දෙනෙක් දන්නවා yellowish sharp beauty product දැන් මේ වෙද්දි ගොඩාක් දෙනෙක් යූස් කරනවා. ඉතින් අපි yellowish sharp beauty product වලින් එන්නේ golden skin color එක. මම කොතනකදීවත් කියලා නැහැ. අපේ yellowish sharp beauty ප්‍රොඩක්ට් වලින් මෙන්න මේ පිටිපස්සේ තියෙන බිත්තියක් වගේ එහෙම කලර් එකක් එනවා කියලා සාමාන්‍යයෙන් අපේ ප්‍රොඩක්ට් වලින් එන්නේ තියෙන ස්කින් කලර් එකට. ඒ කියන්නේ දැන් ඔයාලගේ තියෙන ස්කින් කලර් එකට මැච් වෙන ලස්සන ගෝල්ඩන් ස්කින් කලර් එකක් තමයි එන්නේ. ඉතින් ඒ වගේ ලස්සන ගෝල්ඩන් ස්කින් කලර් එකක් ගන්න කැමති අයට අපේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න පුළුවන්. දැනට මම කියනවා දැනට අපේ ස්ටොක් එකේ සෝප් එකයි බොඩි ක්‍රීම් එකයි ඉවර වෙලා. මේ තියෙන ළමයි අපේ බොඩි ක්‍රීම් එක. මේක දැනට බොඩි ක්‍රීම් එකේ ස්ටොක් නැහැ. මේ තියෙන අපේ බොඩි ක්‍රීම් එක. මේක මම මේ දැන් යූස් කරන් යන බොඩි ක්‍රීම් එක. මේකේ අවසාන ටික තියෙන්නේ. හරි දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක පෙන්නුවා මෙයා මේක පෙන්නුවාට මෙයා යූස් කරන්නේ නැහැ මෙහෙමයි කියලා. යූස් කරන්නේ නැත්te නැහැ. මේ තියෙන මම ඉවර කරපු බොටල් මේ තියෙන මම ඉවර කරපුවා. මේවා පෙන්නුවොත් වීඩියෝ ඉවර වෙනකම් පෙන්වන්න වෙනවා. මේ තියෙන බෝතල් ගොඩ මේ තියෙන මම ඉවර කරපු ඒවා. ඔයාලට ලස්සන ගෝල්ඩන් ස්කින් කලර් එකක් තමයි එන්නේ ෆුල් බොඩි එකටම. මෙන්න මේකෙනුත් එන්නේ ගෝල්ඩන් ස්කින් කලර් එකක්. එතකොට මේකෙනුත් එන්නේ ගෝල්ඩන් ස්කින් කලර් එකක් මික්ස් වෙච්ච පින්ක් වගේ. එහෙම කලර් එකක් තමයි එන්නේ. එක එක්කෙනාගේ ස්කින් ටයිප් එක අනුව රිසල්ට් එන විදිහ හැබැයි වෙනස් වෙනවා ළමයි. සාමාන්‍යයෙන් සමහරක් අයට සති දෙකකින් වගේ එනවා. සමහරක් අයට සති 3ක් ඇතුළත තමයි එන්නේ. කොහොම නමුත් මාසයක් යූස් කරද්දී ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ ෆේස් එකේ පිම්පල් තියෙනවා නම් පිම්පල් මාර්ක් තියෙනවා නම් සැර කළු වෙලා තියෙනවා නම් මේ හැම දෙයකටම ෆේස් ක්‍රීම් එක ගොඩක් හොඳයි. මෙන්න මේ ෆේස් ක්‍රීම් එක සාමාන්‍යයෙන් අර ලොකු ගණනක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොඩි මුදලක් වෙන්නේ. ඒ මුදලට සාධාරණව ඔයාලට ලස්සන රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේක යූස් කරන ගොඩාක් කටිනවා. දැන් අවුරුදු දෙකක් දැන් අපේ මේ yellowish sharp beauty product සේල් කරන එක දැන් අවුරුදු දෙකක් ලඟ වෙනවා. ඉතින් ඒ අවුරුදු දෙකක් ලඟ වෙන්නේදී අපේ product යූස් කරන කස්ටමර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් මේ ඔයාලට මේක අරන් යූස් කරලා බලන්න පුළුවන්. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. හැබැයි කියන්න ඕන පළවෙනි දේ තමයි ඉවසීමක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක ගාපු ගමන් දවසෙන් දෙකකින් සුදු වීමක් එහෙම වෙන්නේ නැහැ. ඉවසීමෙන් යූස් කරන්න ඕනේ. එතකොට අපේ K Brothers soap එකේ තියෙන soap එකත් මාරම හොඳයි. මාරම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් K Brothers soap එකේ. ඒකත් ගොඩාක් අය යූස් කරන අය ඉන්නවා. ඉතින් මේ තියෙන මම යූස් කරන සීරම් එක මේකෙත් ඉවර වෙන්න ළඟයි මේ තියෙන සීරම් එක. මේක Alpha Beauty සීරම් එකක්. එතකොට ඔයාලගේ මේකෙත් තියෙන Alpha Beauty සීරම් එකක්. එතකොට ඔයාලගේ ෆේස් එකේ පිම්පල් මාක් ඇස්සට කළු වෙලා තියෙනවා නම් මෙන්න මේ සීරම් එකත් හොඳයි. සීරම් එකත් එක්ක ෆේස් ක්‍රීම් එක යූස් කරන්න පුළුවන්. කැමති අය ෆේස් ක්‍රීම් එක විතරක් යූස් කරන්න පුළුවන්. එතකොට ෆේස් එකේ කලර් එක තියෙනවා බොඩි එකේ කලර් එක නැත්තම් බොඩි ක්‍රීම් එක යූස් කරන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි මෙන්න මේ රෝස්මෙරි hair oil එක. අපේ magic hair oil එක තමයි මේ තියෙන්නේ. මුලින්ම YouTube වීඩියෝ කරන්න ගද්දි කොණ්ඩේ මේ හරියට තිබ්බේ දැන් තියෙනවා කොණ්ඩේ ඉන ගාවට. ඉතින් එතනින්ම මගෙන්ම බලා ගන්න පුළුවන් රිසල්ට් එක කොහොමද කියලා. මේක යූස් කරන ගොඩක් අය ඉන්නවා කොණ්ඩේ යන කට්ටිය. කොණ්ඩේ ගොඩාක් අහුරු පිටින් යනවා නම් මේක හොඳයි. එතකොට හිසකෙස් දික් වෙන්නේ නැත්තම් ඉක්මනින් දික් වෙන්නේ නැත්තම් ඔළුව කසනවා නම් ඉස්සර ප්‍රශ්න තියෙනවා නම් මෙන්න මේක තමයි හොඳම විසඳුම රෝස්මෙරි hair oil එක. මම කියන්නේ මේකට magic hair oil එක කියලා. ඉතින් මේකේ රෝස්මෙරි විතරක් නෙමෙයි ළමයි අන්තර්ගත වෙන්නේ. කීකිරින්දිය මුකුණු වෙන අංකෙන්ද එතකොට ලුණු විල මෙන්න මෙහෙම ගොඩාක් ඖෂධ තියෙනවා. හරිද? ඖෂධ වට්ටෝරුවට අනුව තමයි මේක සකස් කරන්නේ. තමයි අපේ hair oil එක ගත්තම hair oil එක යූස් කරන්න විදිහක් තියෙනවා. බොඩි ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එක මේ දේවල් යූස් කරන්න විදිහක් තියෙනවා. දැන් සමහරක් අය දැන් අපේ කට්ටිය අපේ ප්‍රොඩක්ට් යූස් කරන කට්ටිය ඉන්නවනේ. එයාලා අහනවා මගෙන් මේක දැන් එයාලට කලර් එක දැන් ගොඩාක් කට්ටියට කලර් එක ඇවිල්ලා ඒ කලර් එක දැන් එයාලා නවත්තන්න ඕන නම් එයාලට මේන්ටේන් එකක් කරගෙන යන්න පුළුවන්. සමහරක් කට්ටිය ඉන්නවා මාස 3ක් විතර එක දිගට ගාලා දැන් එයාලා මේන්ටේන් එකක් විදිහට එයාලගේ කලර් එක තියාගෙන යනවා. ඒ කියන්නේ Tamanට අවශ්‍ය කලර් එක ආවට පස්සේ එයාලා කරන්නේ දැන් සතියේට දැන් දවස් 7ම ගෑවා කියන කුමුලදී ඊට පස්සේ ඔයාලා සතියේට දවස් 2ක් 3ක් වගේ ගාලා අන්න එහෙම කලර් එක දිගටම තියාගෙන මේන්ටේන් එකක් කරගෙන යන්න පුළුවන්. එතකොට ආයෙ අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය ළමයි අපේ ක්‍රීම් එක උනත් සෙට් වෙන්නේ නැති මිනිස්සු ඉන්න පුළුවන්. මම කියන්නේ නැහැ අපේ ක්‍රීම් එක මේ ගාන 100% දෙනාටම හොඳ වෙනවා කියලා මම කියන්නේ නැහැ කොතනකවත්. මොකද ලංකාවේ තියෙන හොඳම ක්‍රීම් එක උනත් මේ ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට හොඳ වෙන්නේ නැහැ. මේ ක්‍රීම් එක all skin type යන ක්‍රීම් එකක්. ඉතින් ඒක ළමයි ඉවසීමෙන් යූස් කරන්න ඕනේ. සමහරක් කට්ටියට ඉවසීමක් නැහැ. කියන්නේ දවසෙන් දෙකකින් ගාලා ඉවර වෙලා එයාලට ඒ දවසෙන් සමහරක් කට්ටිය නෝ දවසෙන් දෙකකින් කලර් එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම අය අපේ ක්‍රීම් මිලදී ගන්න එපා. මම හැම වෙලේම කියන දෙයක් තමයි දවසෙන් දෙකකින් කලර් එකක් බලාපොරොත්තු වෙන මිනිස්සු අපේ ක්‍රීම් එක යූස් කරන්න එපා. මොකද අවම සති 3ක්වත් ක්‍රීම් එක යූස් කරන්න ඕනේ කලර් එකක් එන්නේ. එහෙම ඉවසීමෙන් යූස් කරන මිනිස්සු ඕන තරම් කස්ටමර්ස්ලා මං ගාව ඉන්නවා. ඉතින් යාලට දැන් හොඳ කලර් එකක් ඇවිල්ලා ඒක දිගට මේන්ටේන් කරගෙන යන මිනිස්සුත් ඉන්නවා. ඉතින් hair oil එකනොත් හොඳ රිසල්ට් තියෙනවා. මට හිතුණා මම මේ වීඩියෝ එක කරොත් හොඳයි කියලා. ඉතින් මිලදී ගන්න කැමති අයට මං යටින් මගේ WhatsApp නම්බර් එක දාන්නම්. මැසේජ් එකක් දාලා WhatsApp නම්බර් දෙකක් තියෙනවා. මං YouTube එකේ එක WhatsApp නම්බර් එකක් තමයි දාන්නේ. ඒකට මැසේජ් එකක් දාලා ඔයාලට ඕඩර් එකක් ගන්න පුළුවන්. දවස් දෙකක් ඇතුළත ඕඩර් එක හම්බ වෙනවා. cash on delivery cash deposit දෙකම කරනවා. ඒ වුණාට මේ දැන් මම පරණ කස්ටමර්ස්ලාට
කස්ටමර්ස්ලාට විතරයි cash on delivery option එක දෙන්නේ. මොකද අලුතෙන් එකතු වෙන අයට deposit කරගෙන තමයි order යවන්නේ. අනිවාර්යයෙන්ම order එක confirm කරලා ගන්නවා නම් COD යවනවා. මොකද return කරන හුරු ඉන්නවා. ඇත්තම කතාව ඒකයි. සාමාන්‍ය face cream එකක් වගේ එහෙම return ආවට ප්‍රශ්න නැහැ. උනාට return කරන්න එපා කියලා තමයි මම කියන්නේ. මම return කරන අයගේ details මම YouTube එකේ දානවා. මොකද තව කෙනෙක් small business කරන තව කට්ටියට මේ ඒ කට්ටිය ගොඩක් වැදගත්. මොකද මේ බොරුවට orders දානවා. සාමාන්‍ය body cream එකක් එහෙම return වෙලා ආපුවම ගොඩක් පාඩුයි. මොකද අපි body cream අර මහා පරිමාණයෙන් කරන්නේ සීමිත ප්‍රමාණයක් තමයි අපි body cream කරන්නේ. එතකොට ඒකත් ආය ආපුවම තව කෙනෙක්ට මම කොහොමද return වෙන බඩු මම තව කෙනෙක්ට ආය යවන්නේ නැහැ. ඒක කෙලින්ම අයින් කරනවා. ඒ නිසා මේ රිටර්න් කරන නිසා තමයි පරණ අය කොහොමද රිටර්න් කරන්නේ නැති නිසා යාළුවා COD දීලා අලුතෙන් එකතු වෙන අයට ඩිපොසිට් කරනවා. එතකොට මේ තවද මේ ළඟදී හොඳම වුණ සිද්ධියක් තමයි බොඩි ක්‍රීම් එකක් ඕඩර් කරලා ඉවර වෙලා මෙයාට කෝල් කරලා තියෙනවා. මෙයාට කෝල් කරද්දි මටත් මැසේජ් එක එනවා. එතකොට කෝල් කරාට පස්සේ මෙයා ෆෝන් එක ආන්සර් කළා නැහැ. මම ඊට පස්සේ මැසේජ් දාලා කිව්වා ඔය මැසේජ් දාලා එන මැසේජ් වල මම කොහොමද ආයෙ මැසේජ් දානවා ඕඩර් එක ගන්න මෙහෙමයි කියලා. එතකොට මෙයා කිව්වා නෑ යාට කෝල් එකක් ආවේ නැහැ කියලා. ඊට පස්සේ තායේ ඩිලිවරි එකෙන් මට කතා කරලා කිව්වා කස්ටමර් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතකොටත් එයා ඔන්ලයින් හිටියා. මම ඒක කිව්වට පස්සේ විනාඩි 2ක් 3ක් විතර ඉඳලා ආයෙ වලදී මාව බ්ලොක් කරලා ගිහිල්ලා. ඒ කියන්නේ බොරුවට තමයි යා ඕඩර් එක දාලා තියෙන්නේ ගන්න නෙමෙයි. ඉතින් එහෙම කරන්න එපා. මිනිසුන්ට එහෙම කරන්න එපා. ඔයාලා ඕඩර් එක අපි දැන් මම උනත් ඔන්ලයින් බඩු ඕඩර් කරනවා. ඒ වුණාට මට ඒ දේ එපාට මම බොරුවට බල ඕඩර් කරන්නේ නැහැ. අනිත් කෙනාට පාඩු වෙන නිසා. ඉතින් ඔයාලත් එහෙම වෙන්න හැමෝම නෙමෙයි සාමාන්‍ය පොඩි පිරිසක් ඉන්නේ. මේ ඒ දේ කියන්න ඕන වුණා. එහෙනම් අද මම මගේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලා හැමෝටම thank you so much. bye bye.